කතාව කියන්නේ 2025 A level ලියන සෙට් එකට 2025 A level ලියන සෙට් එකට 26ටත් වැදගත් 24ටත් වැදගත්. ඉතින් MCQ වෙන විෂයන් වලට A level 2025 ලියන එකට මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. දැනටත් papers වල ලකුණු අඩුයි නම් මේ විදිහට කරලා බලන්න. කරලා papers වල ලකුණු වැඩි වෙන විදිහ ඔයාලට ප්‍රොජෙක්ට් කරගන්න පුළුවන් වෙයි බලා ගන්න. මේක තමයි මෙතඩ් එක. මහා අමාරු දෙයක් නෙවෙයි. පොඩි සරල සිද්ධියක් තියෙන කරන්න ඔයාලට papers වලදී උසස් පෙළ chemistry physics biology වලටත් කරන්න පුළුවන් ගැටලුවක් නෑ. පාඩම් ලේසියෙන් කොට දාන්න පුළුවන්. ඒ වගේම papers වල ලකුණු බලන් ඉන්නකොට වැඩි වෙයි. මම මේක කරලා තියෙනවා. මම A levels කරද්දී මම මේක කරලා තියෙනවා. මේක මාරම ඉෆෙක්ට් එකක් තියෙනවා මේකේ. MCQ ඉතා විශාල ප්‍රමාණයකට අවසන් A level paper එක ඔයාලා ලියද්දී MCQ 45ට උඩින් ස්ථිරවම ගන්න පුළුවන් මේ ක්‍රියාපිළිවෙල නිවැරදිව කරවුවොත්. ක්‍රියාපිළිවෙල මේ කතාව කියන්නේ 2025 A level ලියන සෙට් එකට 2025 A level ලියන සෙට් එකට 26ටත් වැදගත් 24ටත් වැදගත්. ඉතින් O level කරන කෙනෙකුට උනත් මේ කතාව වැදගත්. ඕන විෂයක් ගොඩ දා ගන්න පුළුවන් මෙතඩ් එකක් කියන්නේ විශේෂයෙන්ම සයන්ස් විෂන් MCQ වෙන විෂයන් වලට A level 2025 ලියන කෙනෙකුට මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. දැනටත් papers වල ලකුණු අඩුයි නම් මේ විදිහට කරලා බලන්න. කරලා papers වල ලකුණු වැඩි වෙන විදිහ ඔයාලට ප්‍රොජෙක්ට් කරගන්න පුළුවන් වෙයි බලා ගන්න. මේක තමයි මෙතඩ් එක. මේක මම පාවිච්චි කරා මම A levels කරද්දී සහ 100%ක් අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. වැඩේ සාර්ථකයි මේක. මහා අමාරු දෙයක් නෙවෙයි. පොඩි සරල සිද්ධියක් තියෙන කරන්න මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. අපි ගමුකෝ උදාහරණයක් විදිහින් වායු පාඩම රසායන විද්‍යාව වායු පාඩම ගත්තොත් වායු පාඩම ඔයාට වායු පාඩමේදී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැයි නෝ. එහෙම නැත්නම් අපි සම්පූර්ණ පේපර් එක ගත්තා සම්පූර්ණ පේපර් එකේ ඔයාට MCQ 30 පන්නලා ගහ ගන්න බැයි නම් එහෙම නැත්නම් 40 පන්නලා යන්න බැයි නම් මේ වෙද්දී ඔයා හොඳ රිසල්ට් එකකට යනවා නම් ඔයාට මේ වෙද්දී පේපර්ස් වල යම් මට්ටමකට ලකුණු තියෙන්න එපා. හරි. පේපර්ස් වල ලකුණු වැඩි කරගන්න මේ ක්‍රමේ පාවිච්චි කරලා බලන්න ඕනේ. රයිට්. කරන්න තියෙන්නේ අපි හිතමු ඔයාට වායු පාඩම අපහැදිලි. එහෙම නැත්නම් ඔයාට මුළු සබ්ජෙක්ට් එකම දැනට ඉගෙනගෙන තියෙන සියල්ල අපහැදිලි කියලා හිතන්න. සියල්ලම අපහැදිලි. ලකුණු ඇත්තෙම නැහැ කියලා හිතමු. කරන්න තියෙන්නේ මෙන්න මේව. තියරි නෝට් එක තියෙන්න ඕනේ මේක කරන්න අනිවාර්යෙන්. ක්ලාස් එකකින් තියරි නෝට් එක තියෙන එකට තමයි කරන්න වෙන්නේ. වෙන එකකින් කරන්න අමාරුයි. තියරි නෝට් එක පැහැදිලිව කියව ගන්න. තියරි නෝට් එක පැහැදිලිව කියවන්න. තියරි නෝට් එක පැහැදිලිව කියවලා ඔයා ඒ පාඩමට අදාළව ඉස්සලම තියරි නෝට් එක කියවන්න. තියරි නෝට් එක කියවන්න. හරි. තියරි නෝට් එක කියවලා ඔයා කරන්න ඕනේ මේ තියරි නෝට් එක කියවලා ඉවරලා ඒ කියවපු කොටසට අදාළව ෂෝට් නෝට් එකක් ගන්න එක. මේ ෂෝට් නෝට් එක දැන් සර්ලත් ෂෝට් නෝට් දෙනවනේ. සර්ලගේ ෂෝට් නෝට් එකක් දෙනවා. සමරි එකක් තියෙනවා. ඒ සමරි එක නෙවෙයි මේ කියන්නේ. තමන් තියරි නෝට් එක කියලා ඉවරලා තියරි එක පැහැදිලි කරගෙන තමන් ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ. තමන් ෂෝට් නෝට් එකක් ගහලා ඉවර වෙලා මේ පාඩම් කරපු එහෙම නැත්නම් මේ තියරි එක බලලා ඉවරලා ෂෝට් නෝට් එක ගහපු පාඩම තියෙන්නේ. මම දැන් උදාහරණයක් ගත්තේ වායු පාඩමනේ. වායු පාඩමට අදාළව වායු පාඩමේ කොටසට විතරක් අදාළව කෙමිස්ට්‍රි වල MCQ ටිකට මේ දක්වා පාස් පේපර්ස් වල ආපු MCQ ටිකට විවරණ ලියන්න. MCQ ටිකට විවරණ ලියන්න ඒ විවරණය තමන්ගේ විවරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ විවරණය ලියන්න තමන් විසින් විවරණය ලියන්න ඕනේ. MCQ වලට තමන් විසින් විවරණය ලියන්න. මේ ටිකේ විවරණ ලියලා ඉවර වෙලා ඔයාට පුළුවන් ඔයා ලියපු විවරණය නිවැරදි විවරණයක්ද කියලා චෙක් කරගන්න. ඒකට අවශ්‍ය කරන රිසෝසස් ඕන තරම් Telegram group වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එකෙන් බලන්න පුළුවන්. මේ පාස් පේපර්ස් වල ඩිස්කෂන් තියෙනවා. අවශ්‍ය ප්‍රශ්න බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා නිවැරදි උත්තරේ ලබා ගත්තද කියලා උත්තරපත්‍ර පරීක්ෂාවෙන් දැන් පාස් පේපර්ස් වල උත්තර ආපු ටික තියෙනවනේ. ඒකෙන් බලලා ඉවරලා ඔයා නිවැරදිව විවරණේ ලියලා තියෙනවද කියලා ඉවරලා විවරණ පොතකින් ඕනනම් චෙක් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ MCQ ටික ඉවර වෙලා ඔයා කරන්න ඕනේ ඒ පාඩමේ essay ටික. ප්ලස් ස්ට්‍රක්චර්ඩ් essay තියෙනවනම් ඒ ටික ඉවර කරලා දාන්න. වැදගත් වෙන්නේ මෙතනදී ඔයා මේ තියරි නෝට් එක කියවලා ෂෝට් නෝට් එක ගහලා MCQ කරද්දී ඔයාගේම විවරණයක් ලියන එක. විශේෂයෙන්ම ෆිසික්ස් අමාරුයි නම් ෆිසික්ස් ගොඩ දා ගන්න තියෙන හොඳම මෙතඩ් එකක් තමයි තමන් විසින් විවරණයක් ලියන එක. තමන් විසින් විවරණයක් ලියලා ඒ විවරණ පොතකින් ඒ විවරණය නිවැරදි විවරණයක්ද කියන එක චෙක් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
වැදගත්ම දේ තමයි මේ MCQ වලට විවරණය තමන් විසින් ලියන එක. ඔයාලට පේපර්ස් වලදී උසස් පෙළ කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි වලටත් කරන්න පුළුවන් ගැටලුවක් නෑ. ඔයාලට MCQ වල ලකුණු අඩු වෙනවා නම් එහෙම නැත්නම් සමස්ත පේපර් එක ගත්තාම පේපර් එකේ ලකුණු අඩු වෙනවා නම් කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි මෙන්න මේ විවරණ ලියන එක. සර්ලා ප්‍රශ්න සාකච්ඡා කරලා විවරණය කරනවානේ. ඒ විවරණයටත් වඩා වැදගත් වෙන්නේ තමන් විසින් විවරණයක් කරන්න පුළුවන්ද කියන එක. තමන්ට ප්‍රශ්නයක් නිවැරදිව විවරණය කරන්න පුළුවන් නම් තමන්ට ප්‍රශ්නයක් නිවැරදිව විවරණය කරන්න පුළුවන් කියන්නේ ඔයාට මේ තියරි කොටස නිවැරදිව ප්‍රශ්නෙක ඇප්ලයි කරන විදිය හොඳට අවබෝධ වෙලා කියන එක. හොඳට අවබෝධ වෙලා කියන එක. ඒ කියන්නේ ඔයාට මේ තියරි එකට අදාළව ප්‍රශ්නේ කොච්චර වෙනස් කරලා දුන්නත් ඔයාට ඒක නිවැරදිව පැහැදිලි කරගන්න පුළුවන්. මොකද ඔයාට මේ තියරි එක නිවැරදිව අවබෝධ වෙලා තියෙනවා. එතකොට පේපර්ස් වල මේ වෙද්දි 2025 ලියන ළමයින්ගේ පේපර්ස් වල ලකුණු මේ වෙද්දි අඩු මට්ටමක නම් තියෙන්නේ. ලකුණු වැඩි කරගන්න හොඳම දේ තමයි තියරි නෝට් එක කියවන්න. කෙනෙක්ට කියන්න පුළුවන් දැන් තියරි මට අවබෝධ වෙලා නැහැ කියලා. YouTube එකට ගිහින් බලන්න. ඇති වෙනකම් පාඩම් තියෙනවා. මේ කෙමිස්ට්‍රි ගත්තොත් කෙමිස්ට්‍රි පාඩම් 14, ෆිසික්ස් ගත්තොත් ඒ පාඩම්, බයොලොජි පාඩම් එක පාඩම් උගන්වලා ෆ්‍රී උගන්වලා දාපු වීඩියෝස් ඇති තරම් හොයා ගන්න පුළුවන්. ටෙලිග්‍රෑම් ගෲප් වල ගන්න තියෙනවා. හරි. හොයා ගන්න රිසෝසස් ඔයාලා ගන්නවා ඇත්තටම. ගන්න ක්‍රම දෙනවා. තියරි අවබෝධ කරගන්න ෂෝට් නෝට් එකක් ගන්න. MCQ ටිකට විවරණය තමන් විසින් ලියන්න. තමන්ගේ විවරණයක් තියෙනවා. තමන්ගේ විවරණයක් මේ පාඩම් ලේසියෙන්ම කොට දාන්න පුළුවන්. මේ පාඩම් ලේසියෙන් කොට දාන්න පුළුවන්. ඒ වගේම පේපර්ස් වල ලකුණු බලන් ඉන්නකොට වැඩි වෙයි. මම මේක කරලා තියෙනවා. මම A levels කරද්දි මම මේක කරලා තියෙනවා. මේක මාරම ඉෆෙක්ට් එකක් තියෙනවා මේකේ. MCQ ඉතා විශාල ප්‍රමාණයකට අවසන් A level paper එක වල ලියද්දි MCQ 45ට උඩින් ස්ථිරවම ගන්න පුළුවන් මේ ක්‍රියාපිළිවෙල නිවැරදිව කරවුවොත්. ක්‍රියාපිළිවෙල නිවැරදිව කරවුවොත් විශේෂයෙන්ම MCQ වලට විවරණය Taman විසින් ලියන එක. හොඳ අවබෝධයක් ගන්න පුළුවන් තියරිස් වල අලුත් පාඩම් වල අමතක වෙලා තියෙන කොටස් ටික නිවැරදිව මතක් කරගන්න පුළුවන්. විවරණය කරනවා කියන්නේ හරියට ඔයා කෙනෙක්ට උගන්වනවා වගේනේ. ඔයාට හොඳට මේ පාඩම් අවබෝධ වෙනවා. අනිවාර්යෙන්ම මේ විදිහට කරවුවොත් ලේසියෙන්ම ඔයාගේ පේපර්ස් වල ලකුණු වැඩි කරගෙන 2025 එහෙම නැත්නම් 26 කෙනෙක් වෙන්නත් පුළුවන්, 27 කෙනෙක්ටත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් O level කරන කෙනෙක්ට උනත් මේක කරලා බලන්න පුළුවන්. ඔයාට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් විභාගෙදී. මේක කිව්වේ මේ ඔය කට්ටිය අහලා තිබ්බා පේපර්ස් වල ලකුණු වැඩි වෙන්නේ නැහැ සර් මොකද්ද කරන්න ඕනේ කියලා ඉවරලා. මොකද්ද කරන්න ඕනේ? මේක තමයි කරන්න ඕනේ. මේකම කියලා නෑ. මම මේක තමයි කරේ. මට ප්‍රතිඵල තියෙනවා ඉතාම හොඳ මට්ටමේ. ඉතින් මේක වැඩ කරනවා කරලා බලන්න කරලා බලලා වැඩේ හරියට කොට දාගන්න A level කොට දාගන්න. ජය වේවා.